O level result එක A level වලට බලපානවද? මගේ O level result එක තිබ්බේ ඒකයි. මගේ A level result එක කළුතර දිස්ත්‍රික්කයෙන් 21 වෙනියා. සම්පූර්ණයෙන් ජීවිතේ වෙනස් වෙලා තියෙනවා. මම ජීවිතේ කිසිම ජයග්‍රහණයක් ලැබලවක්වත් එහෙම කිසි දෙයක් කරලා නැහැ. ජීවිතේට දැන් නිකන් වටිනාකමක් ගෙනත් දෙන්න ඕනේ වගේ අදහසක් ආවා මට ඔළුවට. තමන්ට බෑ කියලා හිතන්න ළමයි ඉන්නවනේ. ඒ කට්ටියට කියන්න තියෙන දේ මොකක්ද? හරි. අද විශේෂ කතාවක් කතා කරන්න අපි ආවේ මේ ගොඩක් ළමයි අහන ප්‍රශ්නයක් තමයි මේ O level result එකේ A level වලට බලපානවද කියන එක. ඉතින් මේ මොකද සමහර ළමයි ඉන්නවා A level වලට ඇවිල්ලා වැඩ කරන්න පටන් ගන්න ළමයි. ඉතින් සහ සමහර ළමයි ඉන්නවා අර දැන් මට O level result එකක් නැහැ. O level කාලේ ලොකුවට වැඩ කෙරිලා නැහැ. ඉතින් ඒක නිසා මේ අර ඩිමෝටිවේට් වෙලා තියෙනවා මේ මට බෑ කියලා. ඒ කියන්නේ මට බෑ කියලා හිතාගෙන ඉන්න අය ඉන්නවා. ඉතින් මේ ඇත්තට මෙහෙම හිතාගෙන නැතුව මට පුළුවන් කියලා හිතලා A level වල හරියට වැඩ කරොත් එහෙම ලොකු රිසල්ට් එකකට යන්න පුළුවන් කියන උදාහරණයක් තමයි මේ අද අපිට හම්බෙලා ඉන්නේ. ඉතින් මේ අපේ පන්තියේ මුල ඉඳලම ආපු ළමයෙක්. ඉතින් මට පළවෙනි දවස්වල මතකයි කතාව මෙයාගේ. ඉතින් මෙයාගේ O level result එක තියෙන්නේ A1යි. ඉතින් එතකොට මේ O level result එක එහෙම තියාගෙන මෙයා A level වල දිස්ත්‍රික්කෙන් 21 වෙනියා වෙලා තියෙනවා. ඉතින් එතකොට අර O level වලට එක A එකක් තියාගෙන A level වල දිස්ත්‍රික්කේ 21 වෙනවා කියන කතාව ඇතුලේ ගන්න දේවල් ගොඩක් තියෙනවා. ඉතින් මේ සම්පූර්ණයෙන් ජීවිතේ වෙනස් වෙලා තියෙනවා. මොකද අපේ එක පොයින්ට් එකක් තියෙනවා ජීවිතේ ටර්න් වෙන තැනක්, ටර්නින් පොයින්ට් එකක්. ඉතින් එතකොට ඒ ටර්නින් පොයින්ට් එක කොහේ හරි මෙයාගේ ඇති. ඉතින් අපි මේ කතාව මෙයාගෙන් අහමු සහ එයාගේ විස්තර ටිකක් අහමු. මුලින්ම සර්ට ස්තුතිවන්ත වෙන්න ඕනේ මට මේ අවස්ථාව ලබා දුන්නෙක් ගැන. මොකද ඉතින් මට මේ වගේ අවස්ථාවක් කලින් හම්බෙලා නැහැ. මං හිතුවෙත් නැහැ මේ වගේ අවස්ථාවක් මට හම්බෙයි කියලා. පළවෙනි පාට තමයි මෙහෙම කතා කරන්නත් හම්බුනේ. කීනෙන් ඔක්ක හිතුවේ නැහැ මේ වගේ දෙයක් මේ කරලා සර්ත් එක්ක කතා කරන්න පුළුවන් වෙයි කියලා. මගේ O level result එක තිබ්බේ A1යි B2යි C5යි S1යි. මගේ පාසල උනේ වෑවිට මෛත්‍රී ජාතික පාසල. මගේ A level result එක කළුතර දිස්ත්‍රික්කයෙන් 21 වෙනියා. set score එක තිබ්බා 2.295යි 5යි එකක්. දැන් මෙයාගේ කතාවනේ රිසල්ට් කතාවනේ. ඒතර රිසල්ට් කතාවත් එක්ක දැන් ඔයා A level වලට ඇවිල්ලා පළවෙනි දවසේ වැඩ කරාද? ඊට පස්සේ ටිකක් දවස් ගිහිල්ලා වැඩ කරාද? මේ කතාවත් කියන්න. මොකද දැන් O level result එක කොහොම තියාගෙන ඔළුවක් වෙනස් වෙන්න බෑ නේද? ඔය කතාව ආයි පාරක් වෙනස් කරගන්න. ඉතින් ඒකට ඔළුව හැදුනේ කොහොමද කියන කතාවත් කියන්න. මං මුල් කාලේ නම් වැඩක් කරේ නෑ. වැඩක් කරන්න ඕනේ කියලා ඌමනාවක් තිබ්බේ නෑ. ඒ කියන්නේ මං කොහොමත් ඒ O level ඉවරලා මාසෙකට පස්සේ සර්ගේ ක්ලාස් ආවා. ඇවිල්ලා ඉතින් කොහොමද මට සර්ගේ ක්ලාස් එක සෙට් වුණා වැඩක් කරේ නැති වුණත්. මං ඉතින් හිතාගත්තා මං ක්ලාස් එනවා වැඩක් කරන්න ඕනෙම කියලා. ඉතින් එහෙම හිතාගත්තේ නෑ. ඊට පස්සේ මට හිතුණා අවුරුද්දක් විතර ගියාට පස්සේ මේක දැන් මං බාහිර වැඩ තමයි ගොඩක් කරේ. ඒ කියන්නේ ඉගෙනීම් කටයුතු කරන්න ඕනේ කියලා එහෙම මට හිතුන්නේ නෑ පොඩ්ඩක්වත්. ඊට පස්සේ එක එක ප්‍රශ්න ආවා, එක එක හිත රිදවීම් ආවා. ඒත් එක්ක මට හිතුණා මේක දැන් කොහොම හරි දෙයක් මේ කරන්න ඕනේ කියලා. මොකද මං ජීවිතේ කිසිම ජයග්‍රහණයක් ලැබලවක්වත් එහෙම කිසි දෙයක් කරලා නැහැ. අර ජීවිතේට දැන් නිකන් වටිනාකමක් ගෙනත් දෙන්න ඕනේ වගේ අන්න ඒ වගේ මේ අදහසක් ආවා මට ඔළුවට. ඊට පස්සේ මං හිතාගත්තා දැන් මං අවුරුද්දක්ම ඉවර කරලා තියෙන්නේ. කොහොම හරි කරනවා කියලා හිත ඉදියා මොකද්ද කරන්නේ එහෙම කියලා. සර් ඔන්ලයින් ක්ලාස් කරනවා ඒ කාලේ. සර් ලින්ක් එක නම් දාන ගෲප් එකේදී මං කවදාවත් ජොයින් වෙලා වැඩක් නම් කරේ නැහැ. ඊට පස්සේ මට හිතුණා දවසක් සර් ලින්ක් එකක් දැම්ම රෑ සෙනසුරාදා දවස. මම ඊට පස්සේ ජොයින් වුණා. මොකද්ද කරන්නේ එහෙම දන්නේ නැහැ කියලා. සර් එදා කියලා දුන්නේ වැඩ කරන හැටි කොහොමද කරන්න ඕනේ එහෙම කියලා. සර් එදා අපිට කියලා දුන්නා ස්ටොප් වොච් එකේ මෙතඩ් එකට පාඩම් කරන්න එහෙම කියලා. ඊට පස්සේ මට හිතුණා මේ විදියට පොඩ්ඩක් කරලා බලන්න ඕනේ. එහෙම කියලා ඊට පස්සේ සර්ලා කතා අහලා එහෙම මොටිවේෂන් වෙලා තමයි මම කරන්න පටන් ගත්තේ වැඩ ටික. ඉතින් මේක නම් මමත් ආස හිතන කතාව. මම මෙයාගෙන් ඇහුවා. ඒ කියන්නේ දැන් මට මෙයා මුලින්ම මට කෝල් එකක් දුන්නා රිසල්ට් කියන්න. කෝල් එකක් දෙද්දි මේ කෝල් එකක් දීලා රිසල්ට් කියලා ඊට පස්සේ මම පස්සේ ඇහුවා. ඇත්තටම දැන් මමත් පස්සේ දැනගත්තේ මෙයාගේ ඕල් රිසල්ට් එක මේක කියලා. මොකද මුල් කාලීනව අර අපිට වැඩ කරනවාද කියලා හරියට පේන්නේ නැහැ. අර අන්තිම අවුරුද්දට අවුරුද්ද මෙයා වැඩ කරානේ. වැඩ කරපු ළමෙක් විදිහට තමයි මම මෙයාව දැක්කේ. ඊට පස්සේ මට මෙයා අපේ පන්තියේ කතා කරන්න ආපු වෙලාවේ තමයි කිව්වේ මගේ ඕල් රිසල්ට් එක මෙන්න මේක කියලා. හරිද? ඉතින් එතකොට ඒකත් එක්ක මම ඇහුවා ඔයාගේ ජීවිතේ කොහොමද වෙනස් වුනේ? මොකක්ද ඇයි මෙහෙම හිතුවේ කියලා. එතකොට තමයි මම දැනගත්තේ මේ අපේ අර සෙෂන් එකක් අපි කරනවානේ හැමපාරම මේ ස්ටුඩන්ට් අප්ඩේට් කියලා එකක්. ඒ කියන්නේ එතකොට සාමාන්‍යයෙන් අර අවුරුද්දකට කලින් ඉඳලා ළමයින්ට වැඩ කරන ඉදී පළවෙනි දවසේ කියලා දෙනවා. ඉතින් ඒ කියලා දෙන තැනකදී මෙයාට ඒක ඇවිල්ලා තිනේ. ඉතින් එතකොට ඒක මට දැනගත්ත එක මාර සතුටුයි. ඒකත් එක්ක ඉතින් මොකද ජීවිතයක් වෙනස් වුණා කියන එක. ඉතින් මේ අර එතනින් එහාටත් දැන් මේ සෙෂන් එකෙන් පස්සේ වැඩ කරන්න පටන් ගත්තා. ඊට පස්සේ ඒ කතාවත් කියන්න. ඔව් මං ඊට පස්සේ වැඩ කරන්න ගත්තම සර් කිව්වේ ස්ටොප් වොච් මෙතඩ් එකට පැය 4ක් පාඩම් කරන්න කියලා.
මං ඊට පස්සේ හිතාගත්තා පැය 4ක් පාඩම් කරන එක මොකද්ද? නිකම් පාන්දරට පැය 2යි හවසට පැය 2යි පාඩම් කරනවා කියලා. ඊට පස්සේ කරන්න ගත්තම තමයි තේරෙන්නේ කොච්චර අමාරුද පාඩම් කරන්න ගත්තම කියලා. ඊට පස්සේ මං කොහොම හරි අතෑරියේ නෑ වැඩේ මොකක්ම හරිම කරනවා කියලා ඔළුවේ ලොකුවටම තිබ්බා. ඊට පස්සේ පැය 4ක් කොහොම හරි මට මාසයක් විතර ඇද්දි පාඩම් කරගන්න පුළුවන් වුණා. එහෙම ඒක පැය 6ක් කරා. ඊට පස්සේ අන්තිම කාලෙද්දී නම් පැය 10කට 11කට වගේ ඒක ගේන්න පුළුවන් වුණා. ඒක තමයි ලොකුම හේතුවක් වුණේ මේව පාඩම් කරන්න. ඒ කියන්නේ අර අපිට එතකොට ටාගට් එකක් තියෙනවා දවසට පැය 10ක්ද පැය 11ක්ද කොහොමද පාඩම් කරන්න ඕනි කියලා. ඒකට පාඩම් කරාට පස්සේ ඉතින් අර හිතට සතුටුයි අද පාඩම් කරා. හැබැයි ඉතින් Tamanට අවංක වෙලා පාඩම් කරන්න ඕනේ නැත්තම් වැඩක් නැහැ. ඒ විදිහට තමයි පාඩම් කරන්නේ. මේ කතාව ඇත්ත Tamanට අවංක වෙලා පාඩම් කරන කතාව. දැන් මම දැක්කපු දෙක තමයි මෙයාගෙන් මෙයා ඒ කියන්නේ කාලයක් පන්ති පිටිපස්ස හිටියේ. මට ඒක මට මීටර් පළවෙනි මුල් කාලේ පන්ති පිටිපස්ස හිටියේ. හැබැයි අපේ ලොකු ළමයි ප්‍රමාණයක් හිටියේ නෑ. අපේ මුල් ආරම්භයේ දැන් සෑහෙන කාලයක් කලින් පටන් ගත්තේ. ඒක ඇත්තේ 2025 ඉවරන බැච් එකේදී ළමයි 2000කට විතර ආසන්න ගණන් අපි පන්තියෙන් එළියට යවුවා. හැබැයි මේ අර මුල් කාලීනව අඩු පිරිසක් හිටියත් මෙයා ගොඩක් පිටිපස්ස හිටියේ. හැබැයි ඒක තනින් පස්සේ මෙයා මං හිතන්නේ ඒ කියන්නේ වැඩි අර ඩෙඩිකේටඩ් විදිහට වෙනස් වුණා මේ මම මේක කරන්න ඕන එකක් හිතුණා කියලා මට හිතෙනවා දැන් මට හිතෙන්නේ අර පිටිපස්සෙන්ලා ඉස්සරහට ටික ආවා. ඒ කියන්නේ පොඩ්ඩක් ඉන්න තැන වෙනස් කරා යාළුවොත් එක්ක ඉඳ ගන්න විදිය වෙනස් කරා මට ඒක මතකයක් තියෙනවා. මොකද මං හොඳ අද්දෙනෙක් ඉන්නේ මන්දි වල වෙන ළමයි ඉඳ ගන්න තැන් යන බව. ඉතින් ඒකත් එක්ක මේ එයා වෙන තැනකින් ඉඳගත්තා. ඉතින් එතකොට ඒකත් එක්ක මං හිතනවා එයා වටපිටාව වෙනස් කරගත්තා කියලා. ඉතින් මේ ඔයාට ඒ වටපිටාව හදාගත්ත ඉතින් ගෙදර සහ ඒ හැම දෙයක් ගැනම ඔයාට පොඩි නිකන් සරල අදහසක් සරල කතාවක් කියන්න පුළුවන් නම් ඒකත් වැදගත් වෙයි. මුලින්ම ස්තුතියන් දෙන්න ඕනේ අම්මටයි තාත්තටයි. ඒ දෙන්න තමයි ඉතින් පිටිපස්සේ ඉඳලා හැමතිස්සෙම උදව් කරේ. ඒ කියන්නේ ඉතින් සමහරක් කට්ටිය hina වෙනවා වැඩක් කරන්නේ නැහැ ඕ ලෙවල් රිසල්ට් එකකුත් නැහැ එහෙම කියලා. අම්මටයි තාත්තටයි තිබ්බ ලොකුම විශ්වාසයක් ඉතින් මම දෙයක් කරගනී කියලා. කොහොම හරි මට ක්ලාස් වලට එන්න සල්ලි දුන්නා. ඉතින් මේ වෙන කිසිම ප්‍රශ්නයක් මේ මගේ ඔළුවට දැම්මෙත් නැහැ. පාඩම් වැඩවල විතරක් ඒකින්ද මගේ මේ අවධානය යොමු කරන්න පුළුවන් වුණා. ඒත් එක්කම ඉතින් ඕ ලෙවල් රිසල්ට් වලදී අම්මලා ගොඩක් දුක් වුණා. ඒ කියන්නේ ලොකු රිසල්ට් එකකුත් නැහැ. ඒ කියන්නේ අපේ ගමේ කට්ටිය නම් හිතන් ඉතින් ලොකු රිසල්ට් එකක් ගනි එහෙම කියලා. ඊට පස්සේ රිසල්ට් ආවට පස්සේ ගොඩක් කට්ටිය hina වුණා. ගොඩක් එක කතාත් කියලා තිබ්බා. ඒකින්ද අම්මා නම් කිව්වා පුළුවන් තරම් පාඩම් කරන්න, පුළුවන් තරම් දෙයක් කරන්න කියලා. මට ඒකම තමයි ලොකුම මොටිවේෂන් එකක් තුනේ. අම්මත් උදව් කරා, තාත්තත් උදව් කරා. ඊට පස්සේ සර්ලගේ ඕදනුත් හම්බුණා. ඒවත් එක්ක තමයි මම පාඩම් කරන්න හොඳටම මේ යොමු වුනේ. එතකොට දැන් මේ ඔය කතාව ඇතුලේ ඒ ලෙවල් වලට පාඩම් කරපු විදිය සහ සබ්ජෙක්ට් එක බැලන්ස් කරපු විදිය ගැන පොඩි අදහසක් දෙන්න. මොකද ඕලෙවල් සාමාන්‍ය ප්‍රතිඵලයක් ගත්තා ළමයිගේ ඔළුව හැදිලා තියෙන පාඩම් කරන්න. මොකද එයා පාඩම් කරලා පුරුදු වෙන්නේ. ඒතකොට ආ පුරුදු නැතුවනේ පාඩම් කරන්න ගත්තේ. ඒතකොට වැඩ කරන් යද්දී ආපු ගැටලු සහ වැඩ ටික මැනේජ් කරපු විදිය, ටයිම් එක මැනේජ් කරපු විදිය, සබ්ජෙක්ට් එක මැනේජ් කරපු විදිය ගැන සරල අදහසක් දෙන්න පුළුවන් නම් මම හිතනවා මේ බලන් ඉන්න කට්ටියට ගොඩක් වටිනවා කියලා ඒක. ඔව් මම කොහොමත් මුල් කාලේ නම් ගොඩක් මහන්සි වුණා. ඒ කියන්නේ ගණන් හදා ගන්නත් බෑ. සාමාන්‍ය O level ගණන්වක්වත් හදා ගන්න බැරි තත්ත්වයක තමයි ඉදී. ඊට පස්සේ මමම try කරලා පාන්දර ඇහැරුණා. ඒ කියන්නේ වෙලාවල් ගොඩකුත් try කරා පාඩම් කරන්න. සාමාන්‍යයෙන් 9ට නිදාගෙන 2ට ඇහැරුණා පාඩම් කරන්න. ආයේ 12ට නිදාගෙන 6ට ඇහැරුණා. විෂයන් බැලන්ස් කරේ නම් කොහොමද දවසට විෂයන් දෙකක් තමයි මම පාඩම් කරේ. ඒ කියන්නේ මේ දෙක මාරු කර තමයි සතියට මේ පාඩම් කරේ. සර්ත් ඒක තමයි මේ වීඩියෝ එක කියලා දුන්නා. ඒ පාඩම් කරන විදියත් කොහොමත් ඒකෙන් තමයි මේ විෂයන් ටික බැලන්ස් කරගත්තේ ගන්නට කරන්නේ. එතකොට ඒකත් එක්ක දැන් ප්‍රතිඵල යාවනේ. ඔව්. අන්තිම වෙද්දි ලොකු හීනයක් තිබ්බද කැම්පස් එකකට යන්න? මොකක්ද ඒ කැම්පස් එක කියලා කියමු මොකක් කර හීනයක් තිබ්බනේ. මට කොහොමත් මුල් කාලේ නෑම ලොකු හීනයක් තිබුණේ. මං හිතුවේ ඒ ලෙවල් වලට පාඩම් කරලා මොකක් හරි කැම්පස් එකකට යනවා කියලා තමයි හිතන් ඉදී. එහෙම ලොකු හීනයක් තිබ්බේ නෑ මේ කැම්පස් එකටම යනවා කියලා. අන්තිමේදී වැඩ කරගෙන යද්දි මට හිතුණා මටත් දැන් දෙයක් කරන්න පුළුවන්. මාත් හිතුවා මේ ජයවර්ධනපුර කැම්පස් එකට යන්න ඕනේ. මොකක් හරි කරන්න ඕනේ කියලා. අන්තිමේදී ඒක මට කරගන්න පුළුවන් වුණා. එතකොට දැන් ඒකත් එක්කම රිසල්ට් ආපු වෙලාවේ කතාවක් කියන්න. මොකද ඒක මං හිතන මොටිවේෂන් එකක් කියලා අම්මලාට කිව්ව කතාව ඒකත් එක්ක. ඔව්. කොහොමද රිසල්ට් එන්න විනාඩි 5කට විතර කලින් සර් මට ගත්තා කෝල් එක. එතකොට රිසල්ට් ඇවිල්ලා තිබ්බෙත් නෑ. ඊට පස්සේ විනාඩි 5කට පස්සේ රිසල්ට් ආවා. රෑනේ ආවේ ඉතින් තාත්තා නිදාගෙන ඉතියේ. අම්මා ඉතියේ මං ගාව රිසල්ට් බලද්දි. මම ඊට පස්සේ එකපාරටම දැක්කා කළුතර 21 තියෙනවා කියලා. මට හරි සතුටක් ආවා. ඊට පස්සේ ඉසෙට් කෝ එකක් තිබ්බා 2.295 එක. ඊට පස්සේ මං ඊට අනිත් පැත්තට සර්ට කෝල් එකක් අරගෙන කිව්වා සර් මේවයි ඉසෙට් කෝ එකක් මෙහෙම තියෙනවා. ඊට පස්සේ සර් කිව්වා එහෙනම් ජපුරේ තමයි. එහෙම කියලා. ඒක මටත් මේ මම මෙයාට කෝල් එකක් ගෙව්වෙත් මේ
මට ආසාවක් තිබ්බා මේ පන්තියේ කීප දෙනෙක් මම නෝට් කරන් හිටියා රිසල්ට් එක ඉක්මනට දැනගන්න. මං ඉතින් මේ රිසල්ට් එනවා කියලා මං දැනගත්තට පස්සේ මං මොකද රිසල්ට් එන වෙලාව හරියට දන්නේ නැහැ නේ. ඉතින් මමත් මොකක් හරි වැඩක හිටියේ. මං ඒ නිසා කීප දෙනෙක්ම කතා කරලා රිසල්ට් ආවොත් මටත් කියන්න කියලා. ඉතින් මේ මට ඉක්මනට කියන්න මොකද මට ඒකට තව බලතැකිනේ මොනවද මේ වෙන්නේ කියලා. ඉතින් අපිත් ආසයි මොකද අපිත් හැමදාම ආසයි රිසල්ට් එන දවස් වෙනකම් මොකද අපේ මහන්සිය ප්‍රතිඵලත් එදාට හම්බෙන්නේ. ඉතින් එතකොට මේ ඒක මෙයා ටක් ගාලා රිසල්ට් එක කතා කරලා කිව්වා. ඒත් එක මේ රිසල්ට් එකත් කියන්න ඕනේ. මොකද මේ රිසල්ට් එක ඇතුලේ කතාවක් තියෙනවා. මොකද මෙයා රිසල්ට් එක තියෙන්නේ ABB නේ. රිසල්ට් එක ABB තිබිලා තමයි දිස්ත්‍රික් රෑන්ක් එකක් තියෙන්නේ. එතකොට අර O level එකක් එක්ක ABB වලට ඇවිල්ලා දිස්ත්‍රික් රෑන්ක් එකක් ගෙවුවා. එතකොට ABB වලට දිස්ත්‍රික් රෑන්ක් එකක් එනවා. ඒක ටෙක්නොලොජි වලත් එනවා. සමහර වෙලාවට ඒ කියන්නේ වෙන සබ්ජෙක්ට් එකක් කොමර්ස් කරත් සමහර වෙලාවට පොදු විෂය ධාරාව යටතේ IT කරත් අර උඩ ඉසෙට් එක කියන උඩ ඉසෙට් එක මේ ගොඩක් ඉසෙට් එක වැඩි. ඒ BB තිබ්බට ඉසෙට් එක ගොඩක් වැඩි. එතකොට ඒකට හේතුව B2 A දෙකක් ළඟම ඇති. සහ ඒකත් හොඳ එකක් ඇති. එතකොට ඒ කතාවත් කියන්න අනිත් සබ්ජෙක්ට් වල රිසල්ට් සහ ඒ කතාවත් කියන්න. ඔව් මට SFT විෂයට තමයි ඒකක් තිබ්බේ. ICT විෂයට B එකක් තියෙන්නේ. ආයේ ඉංජිනේරින් ටෙක්නොලොජි විෂයට B එකක් තියෙන්නේ. ඒක මේ මම මොකද දැන් මෙන්ෂන් කරන්න ඕන නැත්තම් දැන් IT වලට එකක් ගත්තද B එකක් ගත්තද කියලා ප්‍රශ්නයක්වත් මෙතන නැතිනේ. IT වලට B එකක් ගත්තේ මෙයා. ඉතින් ඒක මමත් හිතුවා මෙයා හිතුවා මං හිතුවා ඒකක් ගනී කියලා. එතකොට ඔය මොකක් කරම හරි පොඩි ගැටලුවක් වෙන්නේ නැති විභාගේ මැනේජ් කරන වෙලාවේ. හැබැයි කොහොම ගියත් IT වලට B එකක් ඒකක් ගත්තත් ලොකු ඉසෙට් එකකට යන්න පුළුවන්. ඉතින් එතකොට මේ ඔය ලොකු ඉසෙට් එකකට ඇවිල්ලා දැන් වැඩේ අදාළ වැඩේ වෙලා තියෙන්නේ. ඉතින් ලංකාවේ මුල්ම රෑන්ක් අතර ඉන්නවා. ඉතින් මේ මොකද්ද ඒකත් එක්ක තව ඉදිරි අනාගතේ වාගේ බලාපොරොත්තු මොකද්ද අර පොඩි කාලේ තිබ්බ බලාපොරොත්තු දැන් නැත්නම් දැන් වෙනස් වෙලාද මොකද දැන් පොඩි කාලේ කියලා කියන්නේ අර මැද කාලේදී ලොකු බලාපොරොත්තුවක් තියෙන්නේ නැතුව ඇතිනේ ඒකනේ වැඩ කරලා නැත්තේ නේ ඒතකොට මොකද්ද ඉදිරි අනාගත බලාපොරොත්තු ඉදිරියට කොහොමත් බලාපොරොත්තු වෙනවා කැම්පස් එකට ගිහිල්ලා එතනත් ඉතින් හොඳටම ඉගෙනගෙන සාමාන්‍යයෙන් software engineer කෙනෙක් වෙන්න වගේ අදහසක් තියෙනවා. හරි ඉතින් මේ අපේ පන්තියෙන් ඔයාට ලැබිච්ච උදව්ව ගැනත් පොඩි අදහසක් මේ දැනගන්න මමත් ආසයි. ඔව් පන්ති ගැන කතා කරනවා නම් ඉතින් විෂය කරුණු ටික ඔක්කොම ඉගෙන ගත්තේ පන්තියෙන් තමයි. ඒ කියන්නේ ගොඩක් සරලව තේරෙන්න ගැඹුරටම උගන්වන පන්තියක් තමයි මේක. ඒ කියන්නේ විෂය කරුණු නොතේරෙන්නේ එහෙම උගන්වන්නේ නැහැ. පුළුවන් තරම් තේරෙන්නම තමයි උගන්වන්නේ. අපි තියරි ටික ඔක්කොම කවර් කරා පේපර් ක්ලාස් එක කරනවා අන්තිමට මේ එඩ් ගේම් එක කරනවා ඒ ඔක්කොගෙම ඉතින් මේ අපිට පේපර් එක ලියන්න සහායක් හම්බ වෙනවා ලොකුවට. දැන් කොහොම හරි විභාගේ කාලේ මේ සබ්ජෙක්ට් තුනම දැන් එක දිගට වැටුණානේ එක දිගට කියන්නේ යම් කාලයක් එක. ඒ කාලේ මැනේජ් කරගත්ත විදිය සහ කොහොමද අර දැන් IT වලට හෝ නැත්නම් අගර අනිත් සබ්ජෙක්ට් වලට කලින් අර මුළු ඔක්කොම ටික බලා ගන්න බෑ. එතකොට ඒ බලා ගන්න මොකද්ද පාවිච්චි කරපු ක්‍රමය මොන නෝට් ලියන්න තිබ්බද ඒ කතාව. ඔව් මම පේපර් වල විවරණ ලියාගෙන තිබ්බා. ඒ කියන්නේ මට පුළුවන් විදියට සහ අපේ පන්ති වල සර්ලා දුන්න විදියට කොහොමත් පසිසුසගේ විවරණ කොහොමත් තියෙනවා මම පිටු 120 පොතක් පිරෙන්නම විවරණ තියෙනවා. ඒ විවරණ තමයි අන්තිම මොහොතේ බලාගත්තේ. ඒකේ කොහොමත් ඔක්කොම විෂය කරුණු සිලබස් එකම තියෙනවා විවරණ වල. ඒකින්ද ආයේ සිලබස් එක බලන්න පේපර් විවරණ ටික බැලුවම හරි. ඒක මේ ලොකු පොයින්ට් එකක් දැන් මේක බලලා වැඩ කරන්න ඉන්න ළමයි ඉන්නවා නම් විවරණයක් ලියන්න ඕනේ. ඒ කියන්නේ ඒක විවරණ ලියන ගැන අදහසක් දැනගන්න ඕන නම් අපේ පන්තියේ YouTube එකේ වීඩියෝ හැම ඇති ICT කරන ළමෙක් නම් අදහසක් ගන්න. ඉතින් මේ ඒකත් එක්ක මම හිතනවා මේ අර ළමයි මම කියනවා දැන් මෙයා කිව්වනේ මේ සම්පූර්ණ සිලබස් එකම ඒ විවරණ ඇතුලේ තිබ්බා කියලා. ඉතින් ඒකට ඒක මම හිතනවා ළමයින්ට ලොකු උදව්වක් කියලා. මොකද මම කරපු වැඩේ ඒක. ඉතින් මේ ඒ විවරණේ ඔයා විභාගයට කලින් දවසේ බැලුවද ඒ කතාවත්? ඔව් කොහොමත් දැන් මට හිතුණා ආයේ මතක් කරගන්න ඕනේ කියලා. මතක් කරගන්නවා නම් ඉතින් අර අපේ විවරණ වල ඔක්කොම සිලබස් එක තියෙන ඉඳන් විවරණේ තමයි මම කලින් දවසේ බලාගත්තේ. ඒ විවරණේ තමයි ලොකුවටම උදව්වක් වුණේ පේපරේ පවදාට ගිහලා ලියන්න. දැන් මං අහන්නේ ඊළඟ ප්‍රශ්නේ දැන් ඔයා ඔය ඔහොම ඔය රිසල්ට් එකක් අරගෙන දැන් ඒ රිසල්ට් ගත්තනේ. දැන් ඉස්සරහට දවසක් එනවා මේ ඔයා කැම්පස් එකට යන. ඔව්. ඒ කැම්පස් එකට යන දවසේ ඔයාට මොනවද හිතෙයිද? ඉතින් හීනයක් වගේ තියෙයි. හැබැයි ඉතින් හීනේ හැබැයි වෙයි දවසක කොහොමත් වැඩි දවසක් නැහැ. සතුටුයි ගොඩක් සතුටුයි O level result එකත් එක්ක මේ වගේ A level result එකක් ගන්න පුළුවන් වෙච්ච එක ගැන. ඉතින් මාත් මේ එන ආදරේ චරිතයක්. ඉතින් මොකද මෙයා ඒ කියන්නේ හැම පැත්තටම දඟයි. අර මේ වැට් ටික ඔක්කොම ටික බැලන්ස් කරලා අන්තිම කාලේ මට තේරුණා මෙයා ට්‍රැක් එකට ආවා කියලා. ඉතින් මං අපි කතාව කොහොමද කතා කරානේ. ඉතින් මේ මටත් මෙයාගේ මං එයාගේ රිසල්ට් එක උනත් දැනගන්න ආසාවෙන් හිටියේ මේ මොනවද වෙනසක් කරයි කියලා හිතන නිසා. ඉතින් ඔන්න වෙනසක් කරලා තියෙනවා. මේ ඔයාට ඉස්සරහට O level result එක වැඩි හොඳට නැති සහ අර තමන්ට බෑ කියලා හිතන් ඉන්න ළමයි ඉන්නවනේ. ඒ කට්ටියට කියන්න තියෙන දේ මොකද්ද? මට කියන්න තියෙන්නේ ඉතින් O level result එක මොකක්ද උනත් මහන්සි වෙන්න පුළුවන් තරම් මහන්සි වෙන්න විභාගේ අත්හරින්න එපා. A level අලුත්ම එක
මේක මහන්සි වුණොත් මේක කරන්න පුළුවන්. මහන්සි වුණොත් අනිවාර්යයෙන්ම ප්‍රතිඵලයක් තියෙනවා. එහෙනම් ඔන්න එයා ඔයාලටත් පොඩි උපදෙසක් දුන්නා. හරි එහෙනම් අපි මේ වැඩේ ඉවර කරමු. ඉතින් ඉස්සරහට ඔයාලටත් පුළුවන් ඔයා මොන තත්ත්වයක හිටියත් මේ වෙද්දි වැඩ කරලා ගේමක් ගහලා කවදාද මේ වගේ කතා කරන්න. ඉතින් අපේ පන්ති අපි හැමදාම මේ කියනවා අර ගේමක් ගහලා ඇවිල්ලා හම්බෙලා පහක් දාමු කියලා. ඉතින් මෙයා ගේමක් ගහලා ඇවිල්ලා හම්බෙන්න දෙයක් නැහැ. මේගොල්ලෝ නම් ෆිසිකල් පන්ති වල හිටියේ. හැබැයි ඉස්සරහට ඔන්ලයින් පන්ති වල ළමයිනුත් මෙතන ගොඩක් ඉන්නවා. අපේ ලංකාව පුරාම ඔන්ලයින් පන්ති වල ළමයි ඉන්නවා. ඉතින් වැඩිපුරම ඉන්නේ ඔන්ලයින් නේ. ඉතින් මේ ඉස්සරහට දවසකදී මෙයා වගේ ඇවිල්ලා කතා කරන්න. ඉතින් මේ මං අදට වැඩේ ඉවර කරනවා. මෙයා ගේමක් ගහලා ඇවිල්ලා තින්නේ. ඉතින් ඒක නිසා ඔන්න අපි පහක් දාලා වැඩේ ඉවර කරමු.